අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා පිළිබඳව. තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ගිහි කාලේ කෝටිපති ව්‍යාපාරිකයෙක්, මහ ධනවතෙක්. නමුත් ඇති වුණා කලකිරීමක්. අන්න ඒ කලකිරීම නිසාම පැවිදි වෙන්න තීරණය කළා. බිම් බලාගෙන නැමි ගිහිල්ලා වැඳගෙන වැටිලා කියනවා, ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ, ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා, කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රූ. උත්තර දීලා සඳහන් කරනවා, කාශ්‍යපය ඔබ වෙනත් කෙනෙක් ළඟට ගිහිල්ලා සඳහන් කළා නම් ඔබ තමයි මගේ ශාස්ත්‍රූ කියලා, ඒ අය උත්තර දුන්නා නම් ඔව් මම තමයි ශාස්ත්‍රූ කියලා, ඒ උත්තරේ නිමා වෙනවත් සමග මේ පුජ්‍යලයාගේ හිස කඳින් ගැලවිලා බිම වැටෙනවා කියලා සඳහන් කරනවා. තල් ගහකින් ගෙඩියක් ගැලවෙනවා වගේ කාශ්‍යප කුමාරයා ගිහි කාලේ ඒ තරම් ගුණවත්. බුදුරජාණන් වහන්සේ හැර කාශ්‍යප කුමාරයාට මමයි ශාස්ත්‍රූ කියලා කියන්න කෙනෙක් ලෝක ධාතුවේ නැති තරම්. ඒ නිසා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේම, කාශ්‍යපය ඔබ මහා සාගරයේ ළඟට ගිහිල්ලා දන ගහලා කිව්වොත් මහා සාගරයේ ඔබ මගේ ශාස්ත්‍රූ කියලා, මහා සාගරයේ ඒක අනුමත කරනවා නම් ඇහි පිල්ලම් ගහන නිමේෂයෙන් සාගරේ වේලෙනවා කියලා. මේ මහ පෘථුවියට දන ගහලා කාශ්‍යප කුමාරයා කිව්වොත් මහ පෘථුවිය ඔබ මගේ ශාස්ත්‍රූ කියලා, ඒ ගුණ කඳ දරන්න බැරුව මහ පොළොව වෙවුලනවා කියලා සඳහන් වෙනවා. යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වත රාජයා ළඟට ගිහිල්ලා කාශ්‍යප කුමාරයා කිව්වොත් මහා මේරුව ඔබ මගේ ශාස්ත්‍රූ කියලා සඳහන් කරනවා. අතට ගත්ත 10 මිටක් අත ඇතෑරියහම නැවත ඉහිරෙනවා වගේ මිට මොලවලා තියෙන 10 මිට මහා මේරු පර්වත රාජයාත් ඉහිරෙන්න පටන් ගන්නවා කාශ්‍යප කුමාරයාගේ ගුණය දරන්න බැරුව කියලා. එවන් මහ ගුණයක් කාශ්‍යප කුමාරයා සතුයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, කාශ්‍යපය ඔබ වාගේ ගුණවතුන් කෝටියක් ප්‍රකෝටියක් මගේ ළඟට ඇවිල්ලා රැස් වෙලා කිව්වොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රූ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, කාශ්‍යපය දෙපාරක් හිතන්නේ නැතුව මං උත්තර දෙනවා, ඔව් කාශ්‍යපය මම තමයි ඔබලාගේ ශාස්ත්‍රූ කියලා. සඳහන් කරනවා, කාශ්‍යපය මුලින් සඳහන් කළේ ඔබේ ගුණවල මේ පෘථුවියට, සාගරයට, මහමේරුවට ගුණය දරන්න බැරි හැටි. ඔබ වගේ ගුණවතුන් ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක් මගේ ළඟ සඳහන් කරාම මම ශාස්ත්‍රූ කියලා කියනවා. ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න බෑ කියලා දේශනා කරනවා. පාංශුකූල චීවරයේ පෙන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කාශ්‍යපය ඔබලාගේ ගුණයට මේ පාංශුකූල චීවරයේ කොනවත් හොල්ලන්න බෑ කියලා.